එනම් උපාදාන පත්‍ය භව. පින නෙමෙයි. පින උපාදානය කරගන්න දක්ෂ වෙන්න ඕනේ. පින උපාදානය වෙන්නේ අපි බාහිර දේවල් වලට උපාදානය වැඩි කර තිබොත්. මොකද වර්තමාන සමාජය ගොඩාක් දේවල් අයිති කරගෙන ඉන්නවා. යාන වාහන ගේදොර ඉඩකඩම් කීර්ති ප්‍රශංසා තාන්න මාන්න මේ ගොඩාක් අයිති කරගෙන ඉන්නේ. ඒ වගේම අනාගතේ ගව ගොඩාක් අයිති කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එනම් හදිස්සිය අපේ ඇස් දෙක පියවුනොත් පින්තුනි මේ ගොඩ අතහැර ගන්න අපිට බෑ. උපාදාන පත්‍ය භව උපාදානයේ අදාළව භවයේ සකස් වෙනවා. ඒ නිසා හැකියතාක් ඉන්කම් සිද්ධ කරන්න. පන්සලට ගිහිල්ලා ආරණ්‍යෙට ගිහිල්ලා හැකියතාක් කර්මයේ කර්මඵල විශ්වාසයෙන් පින්කම් සිද්ධ කරන්න. පින්කම් සිද්ධ කරලා නිරේතුරුව පින්තුනි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ඔබ ඇසුරු කරන බිරිඳ වේවා, දරුවා වේවා, සාම්පුරුෂයා වේවා, ඥාතියා වේවා, හිතවතා වේවා, ගේදොර ඉඩකඩම් වේවා, යාන වාහනේ වේවා, මේ සෑම දෙයක්ම වෙනස් වෙන ස්වභාවය ඔබට අයිති නැති දෙයක් කියලා හිතන්න. ඔබේ ආච්චි සීයා මගේ කරගෙන කොච්චර දේවල් ජීවත් වෙන්නේ නැද්ද? නමුත් ඒ ආච්චි සීයා ඇස් දෙක පියවිනාවේ හිස් අතින්මයි ආගියේ පිටුනේ. හිස් අතින්මයි සියල්ල මේ ලෝකේ කියලාමයි ගියේ. එනම් ඔබ මගේ කරගෙන ජීවත් වෙන මේ සෑම දෙයක්ම මේ රූපේ පවා අපි මහ පොළොවට පස් කරලායි අපි යන්නේ. ඒ නිසා මේ විදර්ශනා නුවණ සකස් කරගන්න. ඒ රූපේ අනිත්‍යභාවය ඔබ දකින්න දක්ෂ වුණොත් ඔබ මැරෙන වෙලාවේ ඔබට සකස් වෙන්නා වූ අවසාන චුතිසිතේදී අරමුණු වෙන රූපය ඔබ අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි කියනවා. ඔබ මැරෙන වෙලාවේ මොන රූපය සකස් වුණත් ඔබට දක්ෂණක් ඔබ විදර්ශනාව පුහුණු වෙලා විදර්ශනාව හොඳින් පුහුණු කරලා ඒ අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණොත් ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් හැටියට උපත් ලබන්නේ. නමුත් ඒකෙච්චර ලේසි කාරණයක් නෙමෙයි. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරලා ඉන්නේ අපිට තාම මේ ටික කරගන්න පුළුවන්කම ලැබිලා නැහැ කියන්නේ. ඒ නිසා සරලව මේක දකින්න එපා. මේ සංසාර බය දකින්න. මොකද ආයිමත් මේ ශාසනය අතුරුදහන් වුණොත් පින්නතුනේ ඊළඟ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ තව අවුරුදු ලක්ෂ 25ක් වත් යනවා. තව අවුරුදු ලක්ෂ 25ක්. මොකද මිනිස්යාගේ ආයුෂ අවුරුදු 80000යි කියන දැන දෙන්න ඕනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ අවුරුදු 2600ට අවුරුදු 50ක් තමයි ආයුෂය කෙටි වෙලා තියෙන්නේ. අවුරුදු 2600ට අවුරුදු 50ක් ආයුෂ කෙටි වෙනවා වැඩි වෙනවා කියන පදනම මත ඉඳන් අවුරුදු 80000ක් ආයුෂ කියන මිනිස්සු බිහි වෙන්න නම් තව අවුරුදු ලක්ෂ 25ක්වත් යන්න ඕනේ පිටුනේ. එහෙනම් තව අවුරුදු ලක්ෂ 25ක් යනකම් අබුද්ධෝත්පාද කාලයක්. අබුද්ධෝත්පාද කාලයක් ධර්මයක් නැහැ පිටුනේ. එහෙනම් දුකෙන් දුකටමයි අපි වැටෙන්නේ. ඔබ කොච්චර පින් කරලා දිව්‍ය ලෝකයකට ගියත් ඔබ දිව්‍ය ලෝකයේ අවුරුදු ලක්ෂයක් දිව්‍ය සැප වින්දා ඔබ දිව්‍ය ලෝකයෙන් චුත වුණාට පස්සේ ඔබ මේ ලෝකෙට වැටුණොත් මිත්‍යා දෘෂ්ටික මෞකසකටයි ඔබ වැටෙන්නේ. සම්මාදිට්ඨියට පත්වෙච්ච අම්මා කෙනෙක් මේ ලෝකේ නැහැ. ධර්මය අතුරුදහන් වෙලා. එහෙනම් මේ අනතුර දකින්න මේ මොහොතේ අපි ගැලවුනේ නැත්නම් පිටුනේ අපිට ආත්මත් අවුරුදු ලක්ෂ 25ක් යනකම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ නැහැ. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. මේ දීප්තිමත් අවස්ථාව කියන්නේ පින්නතුනි නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තිය තමයි අපි මේ දකින්නේ. ඒ නිසා මේ මොහොතේ සකස් වෙන මේ දීප්තිමත් ස්වභාවයට ඔබලා රැවටෙන්න එපා. ඔබලාට ඇහෙනවා අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා, තපු ස්වාමීන් වහන්සේලා ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරනවා, චතුරාර්ය සත්‍ය දේශනා කරනවා, පටිච්ච සමුප්පාදයේ පංච උපාදානස්කන්ධය දේශනා කරනවා. ස්වාමීන් වහන්සේලා අප්‍රමාණ පින්කම් වල නිරත වෙනවා. මේක මේ දීප්තිමත් අවස්ථාවක් මේ ශාසනයේ පිහිටුනේ. නමුත් මේ දීප්තිය తాවකාලික දීප්තියක්. මේක හරියට නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තිමත් භාවය වගේ. ඒ නිසා ඔබ මේ අනුතර තේරුම් ගන්න. අනුතර තේරුම් අරගෙන ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභීන් පහළ වෙන කාලය තමයි මේ පහළ වෙලා තියෙන්නේ. ඔබට සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නම් මේක තමයි ඔබට ලැබෙන අවසාන අවස්ථාව. ඒ නිසා මේ අවස්ථාව මේ ශාසනයේ දීප්තිමත් අවස්ථාව කියන කාරණේ දකින්න. එහෙම දැකලා තමන් තුළින් චිත්තයක් ඇති කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ
තමන්ගේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන රහතන් වහන්සේ කවුද කියලා එදා දිවසින් දකින්න ඇති. තමන්ගේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන සෝවාන් පින්වතා කවුද කියලා එදා දිවසින් දකින්න ඇති. එනම් ඔබ චිත්තයක් සකස් කරගන්න පින්වතුනි. තමා උපමාවට අරගෙන අනේදා බුදුරජාණන් වහන්සේ මම මේ ශාසනයේ සෝවාන් වෙනවා කියලා දකින්න ඇති කියලා. ඒ විශ්වාසය ඇති කරගන්නේ චිත්තය සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේලා බලාපොරොත්තු වුණ දේ ඔබ මේ අවසාන තප්පරේ කඩ කරගන්න යන්න එපා. මොකද මායාවේ ග්‍රහණය බලවත්. මාර ග්‍රහණය කියන කාරණය බලවත්. ඒ නිසා කොතනකවත් පින්වතුනි මායාවේ ග්‍රහණයට යටත් වෙන්න එපා. මොකද දැන් ඔබලා අකුසලය හඳුනනවා. අකුසලයේ කියන කාරණේ ඔබලා හඳුනනවා. ඒ නිසා ඔබලා අකුසලයට යන්නේ නැහැ. ඔබලා අකුසලයට බයයි. එහෙමනම් අකුසලයෙන් ඔබලාව කොටු කරගන්න මායාවට බෑ පින්වතුනි. මොකද ඔබලා අකුසලයේ දැන් හඳුනනවා. දැන් මායාව ඔබලාව කොටු කරන්නේ කුසලයේ තුලින්. අන්න මෙතන හරි භයානක භාවයක් තියෙනවා. මොකද අකුසලයේ ඔබලා හඳුනනවා. ඒ නිසා අකුසලයෙන් ඔබලාව කොටු කරන්න මායාවට බෑ දැන්. නමුත් දැන් මායාව ඔබ කොටු කරන්න හදන්නේ කුසලයෙන් පින්වතුනි. ඒ නිසා මෙතෙන්ට ඔබ කොටු වෙන්න යන්න එපා. මායාව කුසලයෙන් කොටු කරනවා කියන්නේ මේ වෙලාවේ ඔබ පින්කම් වලට කොටු කරලා සීලයට කොටු කරලා දානයට කොටු කරලා මෛත්‍රියට කොටු කරලා සමාධියට කොටු කරලා කියනවා පින්වතුනි. විදර්ශනා නුවණ සකස් කරගන්න දෙන්නේ නැහැ. විදර්ශනා නුවණ ප්‍රඥාව වඩා ගන්න දෙන්නේ නැහැ. ආස්වාදයේ තුන අපව කොටු කරනවා. අපි පින්කම් කරමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. සිත සමාදන් වෙමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. සමාධිය වඩමින් ධ්‍යාන පස්සයමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. මෛත්‍රී වඩමින් ඒ ආස්වාදයට කොටු වෙනවා. අවසානයේ අපි මායාවේ කොටුවටයි කොටු වෙලා තියෙන පිටුනේ. ඒ නිසා මේවා මාර ධර්මමයි. මේවා මාර ධර්ම නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආස්වාදයේ අනිත්‍යභාවය දකින්න. එහෙම නැත්නම් මායාව විසින් ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසනයත් අහිමි කරනවා. මායාව දන්නවා තව අවුරුදු 200ක් යනකොට මේ ධර්මයේ සම්නිත්තික ගුණය විනාශ වෙලා යනවා කියලා. ධර්මය අතුරුදහන් වෙලා යනවා කියලා මායාව දන්නවා. ධර්මය අතුරුදහන් වුණාට පස්සේ පින්තුනි ලෝකයයි මායාවයි. ලක්ෂ 25ක් අවුරුදු ලෝකයයි මායාවයි. ඒ නිසා මායාව මේ වෙලාවේ කුසලයේ තුල ඔබලා කොටු කරලා තියෙනවා. මොකද එයා දන්නවා ඔබලා කුසලයේ තුල කොටු කළොත් මේ ශාසනය තව අවුරුදු 200කින් අහමර වෙනකොට අනිවාර්යයෙන්ම ඔබලා මායාවේ ගුණට වැටෙනවා කියලා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. අකුසලයේ නිදුනා වගේම හැකිතා කුසල් කරමින් පන්සලට ගිහිල්ලා ආරණ්‍යයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා අනුමත කරගෙන හැකිතා කුසල් කරමින් මේ කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. කුසලයට බැඳෙන්න එපා, භවයට බැඳෙන්න එපා. නැවත දිව්‍ය ලෝකයකට යන්න, බ්‍රහ්ම ලෝකයට යන්න, මනුෂ්‍ය ලෝකයක උපතක් ප්‍රාර්ථනා කරන්න එපා. භව නිරෝධයම ප්‍රාර්ථනා කරගන්න. සංසාර බයම දකින්න. නැවත උපතක තියෙන භයානකභාවයම දකින්න. මම ඊළඟ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක්, මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙනවාම කියලා චිත්තය ඇති කරගන්න ඕනේ. ඊළඟ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක් කියලා පිළිගන්නවා. මේක හරිය වටිනා දෙයක්. පින කියන්නේ ගින්දරක්. පින කියන්නේ මොකද්ද? මේ ආයුෂ වර්ණයේ සැපේ බලය පිළිගන්නවා. ඔබ මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියලා දෙයක් ලබලා තියෙනවා නම් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය ඔබට ලැබුණේ පෙර ජීවිතයේ ඔබ කළා වූ පින් නිසාමයි. ඒ නිසා ඔබ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කාමච්ඡන්දයන් උදෙසා යොමු කරනවා නම්, කාමාස්වාදයෙන් උදෙසා යොමු කරනවා නම් අන්න පින්නතුනේ ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය පින හිඳරක් බවට පත් වෙනවා. දැන් මේ රටේ ජීවත් වෙන ප්‍රභූ නෝනා කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රභූ නෝනා ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ කෙනෙක්. ධනෙ, තාන්න, මාන්න, කීර්ති, ප්‍රශංසාවන්ගෙන් යා පිළිලයි කියන්නේ පින්නතුනේ. නමුත් අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාජයෙන් අරමුණු කරලා බලලා කියනවා මේ නෝනා ගිය ජීවිතේ කවරෙක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකින්නවලු මේ නෝනා ගිය ජීවිතේ තරුණ වයසේදී සුදුවත දරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. අවුරුදු 60 වගේ වයසේදී සුදුවත දරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ සීලය තුළ ගිය ජීවිතේ ඉඳපු කෙනෙක්. සීලය නිසා මෙයා දානයක් වඩන්නේ නැති. සීලය නිසා දානය නිසා ගිය ජීවිතේ මැරිලා මේ ජීවිතේ ප්‍රභූ කවුලක දැරියක් හැටියට උප්පත්තිය ලබනවා.
වැඩිවියට පත් වෙලා ප්‍රභූ පෞලකින් විවාහයක් වෙනවා. දැන් එයාට තාන්න මාන්න කීර්ති ආශ වර්ණයේ සැපේ බලයක් පිළිලා පින්නතුනි. එයා තව රැස් කරන්නයි උත්සාහ ගන්න, තව රැස් කරන්නයි උත්සාහ ගන්න. එයා හේතුඵල ධර්මයන් දකින්නේ නැහැ කල්යාණ මිත්‍රාශ්‍රය නැති නිසා. මේ ගොඩ වැඩි කරගන්න උත්සාහ ගනිද්දී එයා හිත මිය පරලව ගියොත් මැරෙන වෙලාවේ කවදාවත් එයාට මේ ගොඩ අතහැර ගන්න බැහැ පින්නතුනි. ඒ නිසා මෙයා සතර පාටයි වැටෙන්නේ. එහෙනම් එයා සතර පාට වැටෙන්නේ හේතුනේ මොකද්ද? පිනමයි. දැන් මේ රටේ ඉන්න ප්‍රභූ මහත්තුරු මහේශාන්ති මහත්තුරු කොයිසානම් ඉන්නවද? ඒ ප්‍රභූ මහත්තුරු මහේශාන්ති මහත්තුරුන්ට ඒ ප්‍රභූභාවය ලැබෙන්නේ මොකක් නිසාද? පෙර සංසාරේ කරපු පින්කම් නිසාමයි පින්නතුනි. පින නිසා මේ ජීවිතේ ප්‍රභූභාවය ලැබුවා. අද ඒගොල්ලෝ පිනට කැමති නෑ. අද ධර්මයට කැමති නෑ. ඒ පින තුලින් මේගොල්ලෝ සමුද්ධිමත් වෙන්න උත්සාහ ගන්නවා. නමුත් මේ ගමනේදී පින්නතුනේ අවසානයේ ඒගොල්ලෝ වැටෙන්නේ සතර පායටයි. එහෙනම් අවසානයේ ඒගොල්ලෝ සතර පායට දැම්මේ කවුද? පින විසින්මයි පින්නතුනේ. ඒකයි කියන්නේ පින කියන්නේ ගින්දරක්. පින නිසායි ඔබට මේ ආවිෂ වර්ණයේ සැපේ බලය ලැබිලා තියෙන්නේ. ඔබම කරගත්තා වූ දේ ඵලය. ඒ නිසා ඔබ අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඔබම කරගත්තා වූ පින්කම් නිසා ලැබුණ මේ ආවිෂ වර්ණයේ සැපේ බලය කාමයන් උදෙසා, කාමාස්වාදයේ උදෙසා, ලෝභ ද්වේෂ මෝහයන් උදෙසා යොමු කරගන්නේ නැහැ කියලා. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නම ප්‍රඥාව ඇති කරගන්නම යොමු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම දැන් ඔබට මතක් කළා මුලින්ම ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවා කියන කාරණය. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා ඔබට අරගෙන යන්න. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඔබට අනිවාර්යයෙන්ම මේ ශ්‍රේෂ්ඨ උපත ලබා දෙන්න හේතු වුණේ පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, සීලයක්, දානයක් කියන කාරණා තුනමයි. මේවා දැනගෙන ඔබ අනිවාර්යයෙන්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වෙනවා කියන චිත්තය ඇති කරගෙන විචිකිච්ඡාවෙන් බැහැරට වෙන්න. අර පරමාදර්ශී චරිතන් ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. මාන්නයට ජීවිතයට එන්න දෙන්න එපා. ඊළඟට පින්නතුනි, පෙරුවන් කෙරෙහි අතර ශ්‍රද්ධාව, සීලය ආර සීලයක් ඇටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින්, රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ ඔබට සාධිකයන් දෙනවා. මේ කාරණා ඔබේ ජීවිතය තුළින් වැඩුණොත් ඔබ මේ ජීවිතේ ඇස් දෙක පියාගන්න මොහොතකට පෙර ආත්මව සතර අපායෙන් මිදෙනවා කියන කාරණය.